කැම්පස් එක ඉගෙන ගන්න කෙනෙක් වුණත් රිසර්ච් ෆීල්ඩ් එකට සම්බන්ධ කෙනෙක් වුණත් ඔයාලට අනිවාර්යෙන්ම කරන්න වෙන දෙයක් තමයි ලැබ් රිපෝට් හදනවා කියන එක. ඉතින් මේ ලැබ් රිපෝට් එකක් හදන්නේ කොහොමද? ලැබ් රිපෝට් එකක් හදන්න අපිට මොනවද ඕනි? ඒ දේවල් කොහොමද හරියට ෆ්ලෝ එකකට හදලා ලැබ් රිපෝට් එකේ දාන්නේ? ඉතින් මේ දේවල් අද මේ වීඩියෝ එකේදී අපි කතා කරමු. ඉතින් ලැබ් රිපෝට් එකක් ලියන්න කලින් ඔයාලා දැනගන්න ඕනේ මොකටද ලැබ් රිපෝට් එක ලියන්නේ කියලා. ඉතින් කැම්පස් කාලේ නම් ඔයාලට අසයින්මන්ට් එකක් විදිහට ලැබ් එකේ ප්‍රැක්ටිකල්ස් කරාම ඒ දේවල් එක්ස්ප්‍රස් කරන්න ඔයගොල්ලන්ට ලැබ් රිපෝට් එකක් ලියන්න වෙනවා. ඉතින් ලකුණු ගන්න ඕනවට ලැබ් රිපෝට් ලියන එක තමයි ගොඩක් දෙනෙක්ගේ පළවෙනි ටාගට් එක. ඒ වුණාට ලැබ් රිපෝට් එකක් කියන්නේ අපි ලැබ් එකේ කරන එක්ස්පෙරිමන්ට් එකක් ඉන්ටර්ප්‍රෙට් කරන විදිහ. කොහොමද ඒක සමාජයට දෙන්නේ? ඉතින් අපි අපේ ලැබ් රිපෝට් එක හරි ස්ටෑන්ඩඩ් එකට ලියන්න ඕනේ. මොකද අපේ ලැබ් රිපෝට් එක බලලා අපි කරපු එක්ස්පෙරිමන්ට් එක වෙන කෙනෙක්ට ආයෙත් කරන්න පුළුවන් විදිහේ ක්වොලිටි එකට අපේ ලැබ් රිපෝට් එක අපි ලියන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝට එක්සෑම් එකේ හොඳ මාර්ක් එකක් ගන්න නම් ලැබ් රිපෝට් එක හරියට ලියන්න ඕනේ. ඉතින් මොනවද මේ ලැබ් රිපෝට් එකේ තියෙන සෙක්ෂන්ස්? මොනවද අපි ලියන්න ඕනේ? ඉතින් ඒ දේවල් තමයි ඇබ්ස්ට්‍රැක්ට් එක, ඉන්ට්‍රොඩක්ෂන් එක, මැටීරියල්ස්, මෙතඩොලොජි, රිසල්ට් සෙක්ෂන් එක, ඩිස්කෂන් එක, කන්ක්ලූෂන් එක, ඒ වගේම අන්තිමට රිෆරන්සස් දාන්න ඕනේ. ඉතින් අපි දැන් කතා කරමු මේ කිව්ව සෙක්ෂන්ස් එකින් එකට ගිහිල්ලා ඒ දේවල් ලියන්නේ කොහොමද කියලා. ඉතින් ඇබ්ස්ට්‍රැක්ට් එක මුලින්ම තිබ්බට අපි සාමාන්‍යයෙන් ඇබ්ස්ට්‍රැක්ට් එක ලියන්නේ ඕනම දෙයක අන්තිමට. ඒ හින්දා අපි ඇබ්ස්ට්‍රැක්ට් එක ගැන අන්තිමට කතා කරමු. ඉතින් අපි එහෙනම් පටන් ගමු ඉන්ට්‍රොඩක්ෂන් සෙක්ෂන් එකෙන්. ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් කියන වචනයෙන්ම තේරෙනවා හැඳින්වීම කියන දේ. ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් සෙක්ෂන් එකක් අපි ලියන්නේ ඇයි? ඉන්ට්‍රොඩක්ෂන් සෙක්ෂන් එකක් අපි ලියන්නේ අපේ තියරි එකට අදාළ සයින්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එක, ඒ වගේම අපේ තියරි එකේ පර්පස් එක. ඉතින් මේ දේවල් විස්තර කරන්න තමයි අපි ඉන්ට්‍රොඩක්ෂන් සෙක්ෂන් එකක් ලියන්නේ. ඉතින් මේ සයින්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එක අපිට විස්තර කරන්න අපිට බෑග්ග්‍රවුන්ඩ් තියරිස් අවශ්‍යයි. එතකොට ඩෙෆිනිෂන්ස් ඕනේ. ඉතින් මේ දේවල් අපිට හොයන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට ප්‍රීවියස් ලිටරේචර්, ඒ කියන්නේ ප්‍රීවියස්ලි පබ්ලිෂ් ආටිකල්ස් නැත්නම් ලිටරේචර් රිවිව් එකක් වගේ දෙයක් කරන්න වෙනවා. ඉතින් මේ දේවල් කරලා හරි ඩෙෆිනිෂන්ස් හොයා ගන්න ඕනේ. ඒ වගේම මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙක්ෂන් එකට ඔයගොල්ලෝ හරියට රිෆරන්ස් දාන්න ඕනේ. ඒ කියන්නේ හරියට ඉන්ටෙක්ස් සයිටේෂන්ස් කරන්න ඕනේ ඔයාලගේ රිෆරන්ස් ස්ටයිල් එකට අදාළව. ඒ වගේම ඕගොල්ලොන්ට ඔයාලගේ එක්ස්පෙරිමන්ට් එකේ ඒම් එක සහ හයිපොතසිස් එක ගැනත් පොඩ්ඩක් මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ දාන්න වෙනවා. ඉතින් මේ දේවල් ටික දැම්මහම ඔයාලගේ ඉන්ට්‍රොඩක්ෂන් එක කම්ප්ලීට්ලි ලකුණු දෙන්න පුළුවන් තත්ත්වයේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් බවට පත් වෙනවා. ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මැටීරියල්ස් ඇන්ඩ් මෙතඩොලොජි කියන සෙක්ෂන් එක. ඉතින් මැටීරියල්ස් වෙනම සහ මෙතඩොලොජි වෙනම සමහර විට ඔයගොල්ලන්ට කැම්පස් එකෙන් කියයි ලියන්න කියලා. ඉතින් ඒ ඔයගොල්ලෝගේ කැම්පස් එකේ ගයිඩ්ලයින්ස් අනුව ඒ දේ කරන්න. එහෙම නැත්නම් මැටීරියල්ස් ඇන්ඩ් මෙතඩොලොජි කියලා එකට ලියන්න පුළුවන් මේ සෙක්ෂන් එක. ඉතින් මැටීරියල්ස් වලට අයිති වෙන්නේ මොනවද? ඔයාලා එක්ස්පෙරිමන්ට් එකට යූස් කරන හැමදේම මේ මැටීරියල්ස් වලට අයිති වෙනවා. ඉතින් මේ මැටීරියල්ස් ලියද්දි ලිස්ට් එකක් විදිහට සාමාන්‍යයෙන් ලියන්නේ බුලට් පොයින්ට්ස් දාලා ලියන්න පුළුවන්. එතකොට එතනදී ඕගොල්ලොන්ට මේ මැටීරියල්ස් වලට අදාළ යුනිට්ස් හරියට දාන්න වෙනවා. කන්සන්ට්‍රේෂන්ස් දාන්න වෙනවා. වොලියුම්ස්, ඒ හැමදේම හරියට ඉන්ක්ලූඩ් කරන්න වෙනවා මැටීරියල්ස් ලියද්දි. ඉතින් මෙතඩොලොජි එක ලියන්නේ කොහොමද? මෙතඩොලොජි එකේ අපි දාන්නේ අපි කොහොමද අපේ එක්ස්පෙරිමන්ට් එක කන්ඩක්ට් කරේ කියලා. ඉතින් මේක තමා ගොඩක් වැදගත් වෙන්නේ වෙන කෙනෙක්ට ඔයාගේ එක්ස්පෙරිමන්ට් එක රිපීට් කරන්න. ඔයා කරපු ස්ටෙප්ස් ටික හරියටම තියෙන්න ඕනේ. ඉතින් මෙතඩොලොජි එක ලියද්දී අනිවාර්යෙන් ඕගොල්ලොන්ගේ ලියන ටෙන්ස් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රසන්ට් ටෙන්ස් වලින් ලියන්න බෑ. පාස්ට් ටෙන්ස් ඒ වගේම පාස්ට් පැසිව් ටෙන්ස් වලින් තමයි ලියන්න ඕනේ. I did එහෙම ලියන්න බෑ. හරි? ඉතින් මේක ඩයරි එකක් ලියනවා වගේ I did this ඒ විදිහට ලියන්න බෑ. නැත්නම් we did අපි කරා ඒ දේවල් ලියන්න බෑ. past passive tense එකෙන් තමයි මේක ලියන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝ method එක ලියද්දි step by step ලියන්න ඕනේ. හැබැයි bullet points විදිහට ලියන්න එපා. paragraph විදිහට ලියන්න. ඉතින් paragraph විදිහට ලියද්දි කවදාවත් අමතක වෙලාවත් results නම් දාන්න එපා මේ section එකට. අනිවාර්යයෙන්ම method එක විතරයි ලියන්න ඕනේ. ඉතින් material සහ method ඉවරනාට පස්සේ ඊළඟට තියෙන ඔයගොල්ලන්ට result section ලියන එක. මේක තමයි අපේ එක්ස්පෙරිමන්ට් එකේ අපි හොයාගත්ත අලුත්ම ෆයින්ඩිංස් ටික එක්ස්ප්‍රස් කරන පාර්ට් එක. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට ඔයාලගේ ෆයින්ඩිංස් හරිම පැහැදිලිව ක්ලියර්ලි දෙන්න ඕනේ ඔයාලගේ ලැබ් රිපෝට් එක ඇතුලේ. ඒකට ඕගොල්ලන්ට ටේබල්ස්, ෆිගර්ස්, ග්‍රාෆ්ස් මේ දේවල් යූස් කරන්න පුළුවන්. එතකොට ෆිගර්ස් කිව්වහම ඔයගොල්ලෝ දාන්න ඕනේ ඔයාලගේ එක්ස්පෙරිමන්ට් එක කරන අතරේ ගත්ත ෆොටෝස් වගේ දේවල් තියෙනවා නම් දාන්න ඕනේ. ඒ වගේම
ඔගොල ෆිගස් නේම් කරන්න ඕනේ ෆිග ලෙජෙන්ඩ එකක් දාලා ටේබල් ටේබල් ලෙජෙන්ඩ එකක් දාලා නේම් කරන්න ඕනේ ග්‍රාෆ් දානවනම් ඇක්සිස් නේම් කරන්න ඉති මේ දේවල් හරියට නේම් කරලා ලේබල් කරලා ඔගොල්ලො දේවල් ඉන්පුට් කරන්න ඒවගේම කියටවත් ඔලගේ රිසල්ට් ගැන විස්තර කරන්න යන්න එපා මේ සෙක්ෂන් එක ජෙස්ට ඔගොලු ගත්ත රිසල්ස් ටික ඉන්කලෝඩ් කරන්න රිසල්් සෙක්ෂන් එකට හරිතින් ඊට පස්සේ රිසල් සෙක්ෂන් එකත් ඉවරුන් හම ඊළඟට ඔගොල්ලොන්ට තියෙන ඩිස්කශන් සෙක්ෂන් එක ඉතින් ඩිස්කශන් සෙක්ෂන් එකට කලින් ම කියන්න ඔගොල්ල සයිමන්ස් වලට එසේස් ලියනවනම් මේ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එක එසේ එකක් හරියට කොහොමද ලියන්න කියලා ඒට ඉසෙටම විස්තර කරලා තියෙනවා ඉතින් ඩිස්කශන් සෙක්ෂන් එක තම ඔගොල්ලොන්ගේ ලැබ්‍රිපෝට් එක ගොඩක්ම ඉම්පෝර්ටන් සෙක්ෂන් එක මෙතනදි ඔගොල්ලො ගත්ත රිසල්ස් ඔගොල්ලො ඉන්ටප්‍රිට් කරනවා මේ හේතු දක්ව ඉති එහින්දා ඩිස්කශන් සෙක්ෂන් එක ගොඩක් වැදගත් ඉතින් යටතේ ඔගොල්ලොන්ට එක්ස්පෙරිමෙන්ටල් ට්‍රෙන්ඩ්ස් ඒ වගේම සයින්ටිෆික් රීසනින් එතකොට ඔගොල්ලෝ කරපු එක්ස්පෙරිමෙන්ට් එකට අදාළ කලින් කරපු එක්ස්පෙරිමෙන්ට් වල කම්පැරිසන්ස් මේ වගේ දේවල් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඩිස්කෂන් සෙක්ෂන් එකට ඉන්ට්‍රොඩක්ෂන් සෙක්ෂන් එකට වගේම රිෆරන්සස් දාන්න ඕනේ හරි සෝසස් දාන්න නැතුව ChatGPT දෙනවනම් දාන්න එපා ඒවා වැරදි සෝසස් ගොඩක් දුරට හම්බින්නේ ඉතින් ඔයාලගේ රිසල්ට්ස් විස්තර කරනවා වගේම ඩිස්කෂන් සෙක්ෂන් එකදී ඕගොල්ලොන්ට ඔයාලගේ එක්ස්පෙරිමෙන්ට් එකේ වෙච්ච ඉරර්ස් ගැන කතා කරන්න පුළුවන් ඒ වගේම ලිමිටේෂන්ස් ගැන කතා කරන්න පුළුවන් ඊට පස්සේ ඔගොල්ලොන්ගේ එක්ස්පෙරිමෙන්ට් එකට අදාළව ඉම්ප්‍රූව්මන්ට් සහ ෆියුචර් ඩිරෙක්ෂන්ස් ඊළඟට ඉස්සරහට ඔගොල්ලොන්ට මේ එක්ස්පෙරිමෙන්ට් එකට අදාළව කරන්න පුළුවන් දේවල් ෆියුචර් ඩිරෙක්ෂන්ස් විදිහට අරන් එන්න පුළුවන් මේ ඩිස්කෂන් සෙක්ෂන් එකේ. ඉතින් මේක ගොඩක් විස්තරාත්මකව ලියන්න ඕනේ. එතකොට ඔයාලගේ ලැබ් රිපෝට් එක ඇතුලේ දිගටම එන පාර්ට් එක කියන්නේ ගොඩක්ම දිගට එන පාර්ට් එක තමයි මේ ඩිස්කෂන් කියලා කියන්නේ. ඩිස්කෂන් සෙක්ෂන් එකෙන් පස්සේ කන්ක්ලූෂන් සෙක්ෂන් එකේදී ඔයගොල්ලෝගේ මේන් ෆයින්ඩින්ග්ස් සහ ඒවල සිග්නිෆිකන්ස් ගැන වාක්‍ය 3-4කින් එක්ස්ප්‍රස් කරන්න. ඉතින් එච්චරයි කන්ක්ලූෂන් එකට ලියන්න ඕනේ. ඊට පස්සේ මම කියන්නම් කොහොමද ඇබ්ස්ට්‍රැක්ට් එක ලියන්න කියලා. ඉතින් ඇබ්ස්ට්‍රැක්ට් එක ලියන්න ඕනේ මේ සියලුම දේවල් කරාට පස්සේ ඇබ්ස්ට්‍රැක්ට් එකේ අපි කරන්නේ සම්පූර්ණ එක්ස්පෙරිමන්ට් එක ගැන පොඩි එක්ස්ප්ලනේෂන් එකක් නැත්නම් බ්‍රීෆ් එක්ස්ප්ලනේෂන් එකක් දෙන එක. එතකොට මෙතනදී ඔයගොල්ලොන්ට ඔයගොල්ලොන්ගේ එක්ස්පෙරිමන්ට් එකේ ඒම් එක කියන්න පුළුවන්. ඒ වගේම මෙතඩ් එක ගැන පොඩි හැඳින්වීමක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලොන්ගේ රිසල්ට්ස් ආපු දේවල් ගැන පොඩි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් දාලා ඇබ්ස්ට්‍රැක්ට් එක ඔයාලා අන්තිමට ලියන්න. හැබැයි අන්තිමට ලිව්වට ඇබ්ස්ට්‍රැක්ට් එක මුලින්ම ප්ලේස් කරන්න ඉන්ට්‍රොඩක්ෂන් එකට කලින්. සමහර විට ඔයගොල්ලොන්ට කැම්පස් එක ඇතුළේදී නම් ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියන්න වෙන්නේ නැති වෙයි ලැබ් රිපෝට් එකකට. මොකද ඔයගොල්ලෝ බිගිනර් කෙනෙක් විදිහට නම් මේ දේවල් ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියන්න හම්බෙන්නේ නැති වෙයි. නමුත් ඔයගොල්ලෝ 4th semester වගේ ඉන්නවා නම් ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියන්න වෙයි ඔයාලගේ ලැබ් රිපෝට් එකට. හරි ඉතින් ඊළඟට ඔයගොල්ලෝ කන්ක්ලූෂන් එකයි ඇබ්ස්ට්‍රැක්ට් එක ලියුවට පස්සේ ඔයගොල්ලෝගේ රිෆරන්සස් ටික ඉන්ක්ලූඩ් කරන්න ඕනේ ඔයගොල්ලොන්ට අදාළ ස්ටයිල් එකේ. ඉතින් රිෆරන්සස් එකට ඔයගොල්ලොන්ට Harvard MLA නැත්තම් වෙන විදිහකට හරි කමක් නැහැ. ඔයගොල්ලොන්ට තියෙන ස්ටයිල් එකට ඔයගොල්ලෝ මේ දේවල් දාන්න ඕනේ. ඒ වගේම රිෆරන්සස් දාද්දි ඔයාලා ඉන්ක්ලූඩ් නොකරපු දේවල් රිෆරන්සස් ලිස්ට් එකට දාන්න එපා. ඉන්ටෙක්ස් දාපු ටික විතරක් දාන්න. ඒ වගේම එකම ස්ටයිල් එකක් ෆලෝ කරන්න. ඉතින් හරියට මේ දේවල් ඉගෙනගෙන කරන්න. මොකද නිකන් ජෙනරේට් කරලා දාන ඒවා ඔය AI වලින් ජෙනරේට් කරන ඒවා ගොඩක් දුරට වැරදි. පන්ක්චුේෂන් මාක්ස් එහෙම ගොඩක් දුරට වරද්දලා දෙන්නේ. ඒ වගේම ඉයර්ස් වැරදි වෙනවා සමහර වෙලාවට. ඉතින් රිෆරන්සස් දාන්න ඕනේ ඔයාලා ඔයගොල්ලෝගේ ඉන්ට්‍රොඩක්ෂන් සහ ඩිස්කෂන් පාර්ට් එකට විතරයි. අනිත් පාර්ට්ස් වලට ඇබ්ස්ට්‍රැක්ට් එකට කන්ක්ලූෂන් රිසල්ට් මෙතඩ් ඒ වගේ දේවල් වලට දාන්න එපා රිෆරන්සස්. ඉතින් මං හිතනවා ලැබ් රිපෝට් එකක් ලියන විදිය ගැන ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් එන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තව මම ඔයගොල්ලන්ට ලැබ් එක ඇතුළේදී කොහොමද ලොග්බුක් එකක් මේන්ටේන් කරන්නේ ලැබ් රිපෝට් එකකට ලොග්බුක් එකේ තියෙන වටිනාකම මොකද්ද? මේ දේවල් ගැන වීඩියෝ එකක් අරගෙන ඒ වගේම ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකක් හරියට හදන විදිහ කැම්පස් එකේ මාක්ස් ගන්න ප්‍රසන්ටේෂන් එකක් කොහොමද හදන්නේ ඒ දේවල් ගැනත් වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් දැනට මේ වීඩියෝ එක ඔයාලා බැලුවා නම් මේ වීඩියෝ එක ඔයගොල්ලෝගේ යාළුවන්ට ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න.